බිම්මල් වගාව අද වාණිජ මට්ටමේ වගාවක් විදිහටත් ගොවීන්ට ආර්ථිකව සවිමත් වෙන්න පුළුවන් කෘෂිකාර්මික විභවයක් සහිත වගාවක් විදිහටත් අද තමයි ජනප්‍රිය වෙලා තිබෙනවා. ඉතින් මේ ගොවීන්ට මේ සාර්ථකත්වය ගොඩක් වෙලාවට අපි දකිනවා මේ සාර්ථකත්වය ලබා ගන්න තියෙන ප්‍රධාන ගැටලුව තමයි ඔවුන්ට අවශ්‍ය කරන බීජ ප්‍රමාණවත්ව හා ගුණාත්මකව යුතුව ලබා ගැනීමට තියෙන බාධක. ඉතින් මේකට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මේ බීජ ප්‍රමිතියෙන් යුතුව හොඳ විද්‍යානුකූල තත්ත්වයන් යටතේ නිෂ්පාදනය කරලා ගොවීන්ට ලබා ගන්න අවශ්‍ය කරන පහසුකම් සලසලා තියෙනවා. මේ කටයුතු බාරව කටයුතු කරන්නේ ස්ථාන බාල නිලධාරී ලුකා විජේසූරිය මහත්මිය. අපි එතුමියකින් අහලා බලමු මෙම මධ්‍යස්ථානයේ මොනවද කරන වැඩ ඔබට ලබා ගන්න පුළුවන් පහසුකම් මොනවද කියලා. ඇත්තටම මේ 2018 තමයි මේ ආයතනය ආරම්භ කරේ. කොරියානු ගෝලීය පදනම මගින් සෙමාවුල් ගෝලීය පදනම මගින් තමයි මේකට අනුග්‍රහය දැක්ුවේ. සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා තමයි මේ ආයතනය පිහිටෙව්වේ. ඉතින් අපිට අවුරුදු 6ක වගේ ඉතිහාසයක් තියෙනවා මේ ආයතනෙට. මේ ආයතනය මගින් ඒකක 3ක් ක්‍රියාත්මක වෙනවා. මුලින්ම බිම්මල් බීජ නිෂ්පාදන ඒකකයක්, ඊළඟට බිම්මල් වගා ඒකකයක්, ඒ වගේම බිම්මල් පුහුණු ඒකකයක්. මේ ඒකක 3 හරහාම අපි ගෝ ජනතාවට අවශ්‍ය පහසුකම් සපයලා දෙනවා. ඇත්තටම බිම්මල් වගා කරන ගොවි මහතුන්ට අවශ්‍ය ගුණාත්මක බීජ අපි ලබා දෙනවා. ඒ වගේම බිම්මල් අවශ්‍යතාවය අනුව ගොවි මහතුන්ට හරිය පාරිභෝගිකයන්ට හරිය අවශ්‍ය නම් මේවත් ලබා දෙනවා. ඒ වගේම බිම්මල් වගාව පිළිබඳ සියලුම තාක්ෂණික දැනුම අපි මේ ආයතනය මගින් ලබා දෙනවා. හොඳයි, එහෙනම් අපි දැන් මේ කටයුතු මේකේ කෙරෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. එතකොට ඔබට විශ්වාසයක් ඇති වෙයි මේ බිම්මල් බීජ කොච්චර විශ්වාසදායී විදිහට අපි මෙතන මේ ආයතන ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා බලමු. සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාවට ස්වයං රැකියාවක් විදිහට වැඩි ආදායමක් ලබාගෙන අඩු වියදමක් දරලා පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි බිම්මල් වගාව. ඉතින් අපේ ආයතනය මගින් කරන්නේ ගොවි ජනතාවට අවශ්‍ය බීජ හොඳ ගුණාත්මකයෙන් යුතුව හොඳම තත්ත්වයෙන් ගොවි ජනතාවට බීජ ලබා දෙන්න. ඉතින් මේ ආයතනයේ අපි බීජ වර්ග 7ක් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම ඇමරිකන් ඔයිස්ටර්, ඇබලෝනි, බූතාන්, ඒ වගේම මිල්කි වයිට්, ඒ වගේම අලුතින් හඳුන්වලා දුන්න ගන්වරුවෙන් හඳුන්වලා දුන්න හොඩිකර්ඩි ප්‍රභේදය. ඊට අමතරව දැන් අපි අලුතින් බ්ලූ ඔයිස්ටර් එකත්, පින්ක් ඔයිස්ටර් එකත් මේ දවස්වල බීජ නිෂ්පාදනය කරමින් යනවා. ඉතින් ගොවි මහතුන්ට බිම්මල් වගාවේ නියැලෙන අයට අවශ්‍ය හොඳම තත්ත්වයේ බීජ අපේ ආයතනය මගින් අපි ලබා දෙනවා. බිම්මල් වගාවේ නියැලෙන ගොවි මහත්තයෙකුට ඇත්තටම අවශ්‍ය දේ තමයි හොඳ ගුණාත්මකයෙන් යුතු බීජ ලබා ගැනීම. ඒක තමයි අපි අංක 1 වෙන්නේ. ඊට පස්සේ තමයි අපි වගාව කරගෙන යන්නේ කොහොමද, නිවාස ඉදි කරගන්නේ කොහොමද, ව්‍යාපාරය දියුණු කරන්නේ කොහොමද වගේ කටයුතු වල යෙදෙන්න ඕනේ. ඉතින් අපි අන්නේ හොඳ ගුණාත්මකයෙන් යුතු බීජ ලබා දීම තමයි මෙහිදී සිද්ධ කරන්නේ. එහිදී අපි හොඳම ඒ කියන්නේ අපි දන්නවා ආවේනික ලක්ෂණ තියෙනවා එක් ප්‍රභේදවලට. ඒ ආවේනික ලක්ෂණ හොඳින් තියෙන රෝග පලිබෝධ හානි වලින් තොර හොඳ බිම්මලක් තෝරගෙන ඒ මලෙන් තමයි අපි පටික කොටසක් අරන් බීජ ආමුකූලනය සිද්ධ කරන්නේ මුලින්ම. ඉතින් එහෙම පියවර ගණනාවක් තියෙනවා. එහිදී අපි ආමුකූලනය කරලා මාතෘ රෝපිතේ හදා ගන්නවා. මාතෘ රෝපිතෙන් අපි පාරිශුද්ධිත රෝපිතේ හදා ගන්නවා. ඊට පස්සේ අපි මාතෘ බීජ හදා ගන්නවා. ඊට පස්සේ අපි විකුණුම් බීජ හදා ගන්නවා. ඉතින් මේ ක්‍රියාවලිය සඳහා මාස දෙකමාරක් වගේ කාලයක් ගත වෙනවා. ඒ වගේම ප්‍රභේදය අනුව මේ කාලය සතියක් දෙකක් එහාට මෙහාට විය හැකියි. හොඳ ගුණාත්මකයෙන් යුතු බීජ පැකටයක් අපි කොහොමද තෝරගන්නේ? වෙළඳපොලේ ඇත්තටම ඕන තරම් ආයතන වලින්, පෞද්ගලික ආයතන වලින් බීජ නිෂ්පාදනය කරලා අලෙවියට දීලා තියෙනවා. ඉතින් හොඳ ගුණාත්මකයෙන් යුත් බීජ පැකටයක් ගත්තාම මේක රෝග පලිබෝධ හානි වලින් තොර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ ප්‍රභේදයට ආවේනික පාටක් හෝ පාටක් වගේ දෙයක් අපි විශේෂයෙන් ඇබලෝනි ගත්තොත් ඒක කළු පැහැයට හුරුයි. ඉතින් අනිත් ගොඩක් බීජ වර්ග සුදු පැහැයෙන් තමයි දිලිර ජාලය දකින්න ලැබෙන්නේ. ඉතින් මේ ආවේනික ලක්ෂණය තියෙන්න ඕනේ. ඊට අමතරව තෙත් ගතියක් තියෙන්න බෑ. වියලි ගතියෙන් ඒ වගේම දියරමේ ස්වරූපයේ තියෙන්න බෑ. ගඳක් විශේෂ ගඳක් ඒ බීජ පැකට් එකේ දකින්න ලැබෙන්න නුසුදුසුයි. ඊළඟට කහ පැහැ වෙලා තියෙනවා නම් අපි කියනවා ඒක කලිකුත් වෙලා කියලා. දැන් ගොඩක් කාලවට අපි බීජ නිෂ්පාදනය කරාම ඒ බීජ පැකට් එකට කාලයක් තියෙනවා. ඒක නිෂ්පාදිත දිනේ ඉඳන් කලිකුත් වීමේ දිනේ දක්වා අපි බොහෝ දුරට ආයතනයේ මගින් මාස 3ක් වගේ කාලයක් තමයි ලබා දෙන්නේ. ඒ සාමාන්‍ය පරිසර තත්ත්වයේදී
නමුත් අපිට ශීතකරණයේ තිබ්බොත් ඊට වඩා කාලයක් අපිට වගා කිරීම සඳහා බීජ කල් තබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි නිෂ්පාදනය කරන බීජ පැකට් එකක් තමයි මේ තියෙන්නේ. ඇත්තට මේක ගත්තාම මේක හොඩිකර්ලි ප්‍රභේදයෙන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හොඳ වර්ණයක් තියෙනවා. මේක දැන් මාසෙකමාරක් වගේ කාලයක් ගත වුණු එකක්. මේක අපිට අලවිය සඳහා ඉතාමත් සුදුසුයි. ඉතින් මේ විදිහට ඒකාකාරී සුදු පැහැයක් තිබිලා හොඳින් මේ තදවීමක් සිද්ධ වෙලා බීජ මේ තියෙන බීජ පැකට් එකක් තමයි අපි ගොවි මහතුන්ට ලබා දෙන්න ඕනේ. එහිදී අපි අපේ ආයතනයේ මගින් කලර් බෑන්ඩ් එකක් දානවා. ඒ කියන්නේ එක එක ප්‍රභේද සඳහා අපිට අඳුනා ගැනීමේ පහසුව සඳහා විවිධ වර්ණ වලින් අපි වර්ණ ගන්නලා තියෙනවා. ඊට අමතරව අපි ස්ටිකර් එකක් යොදලා ඒකේ අනිකුත් විස්තර ටික අපි අලවල තමයි අලවියට නිකුත් කරනු ලබන්නේ. ඒකේ කල්ලිකුතු දිනය ඒක නිෂ්පාදනය කළපු දිනය ඊළඟට ඒකේ කෝඩ් එකක් තියෙනවා අපි කොයි මේ අවස්ථාවේදී කීවෙනි පරම්පරාව යන බීජද ඒ වගේ ඊළඟට මේකේ වෙරයිටි එක මොකක්ද ඒ වගේ දේවල් සඳහන් කරපු ස්ටිකර් එකක් තියෙනවා. අපි ඒ වගකීම අරන් තමයි වෙළඳපළට බීජ පැකට් එකක් අලවියට සූදානම් කරලා තියෙන්නේ. එතකොට අපි බීජ පැකට් ගත්තාම අපි ඒවා මේ වගේ මේ AC room එකක තමයි දාලා තියෙන්නේ. මොකද අපි බීජ පැකට් අලෙවි කිරීම තමයි සිද්ධ කරන්නේ. ඒතකොට අපි ඉක්මනින් සාමාන්‍ය උෂ්ණත්වයේ තිබ්බොත් බීජ පැකට් එක ඉක්මනින් වර්ධනය වීම වැඩි වෙනවා. වැඩි වුණාම සමහර ගොවි මහතුරු ඇත්තටම ගන්න කැමති නැහැ. වැඩියෙන් වර්ධනය වුණු බීජ පැකට් එකක්. ඒ නිසා අපි සීතල තියාගෙන AC room එකක තියාගෙන ඒ තත්ත්ව ආරක්ෂා කරමින් තමයි අපි මේ බීජ පැකට් ගබඩා කරලා තියාගන්නේ. හැබැයි වෙළඳපොලේ ගත්තාම අපි දැකලා තියෙනවා විවිධ තැන්වල අලවියට තියෙනකොට සාමාන්‍ය පරිසරයේ තමයි තියලා තියෙන්නේ. ඒතකොට ඒ සාමාන්‍ය පරිසරයේ තිබ්බහම විවිධ ගැටලු අපේ හොඳ බීජ පැකට් එකකට ඇති වෙන්න පුළුවන්. ඒ මොනවද කියනවනම් පරිසරයේ තියෙනවා ට්‍රයිකෝඩර්මා, ඒ වගේම ඇස්පර්ජිලස් වගේ දිලීර. ඒවා ඇත්තටම අහිතකර දිලීර වර්ග. ඒවා මේ බීජ පැකට් එකේ මේ ඉහළ තියෙන පුළුන් යොදලා කඩදාසියක් යොදලා තියෙන. ඉතින් මේකට බීජාණු වැටුනොත් මේකේ හොඳ සීතකර තත්ත්ව ඇති වුණොත් මේක ඇතුළේ වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි එතනම ආලෝකයට නිරාවරණය වුණාම ගොඩක් වෙලාවට බීජ පැකට් එකේ මේ හොඳ සුදු පහය නැති වෙලා ඒක අපි කියනවා වයෝ වෘද්ධ බීජ වැඩිපුර වර්ධනය වෙන අවස්ථාවටපත් වෙනවා. ඒතර කහ පැහැ ගතිය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි පරිසරයේ තෙත් ගතිය තිබ්බොත් මේකට බැක්ටීරියා ආසාදනයක් වෙලා ඇත්තටම මේකේ දියර ගතිය ඇති වෙලා ගඳ වහණය වෙන්න පටන් ගන්නවා. ඒකට ඒක බීජ නුසුදුසු තත්වයට තමයිපත් වෙන්නේ. ඉතින් අපි හැම වෙලේම අපේ ආයතනයේ මගින් බීජ මිලදී ගන්න වෙන ගොවි මහතුන්ට හොඳ ආරක්ෂිතව හොඳම තත්ත්වයේ හොඳ ගුණාත්මක බීජ දෙන්න තමයි හැම වෙලේම වගකීමින් යුතුව ක්‍රියා කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ තත්ත්ව මේ විද්‍යාගාරය තුළ පවත්වාගෙන යනවා. අපේ බීජ පැකට් එකක් ගත්තාම ඇත්තටම ඒකේ බර වෙන්නේ ග්‍රෑම් 200ක්. ඉතින් ග්‍රෑම් 200 අපි බීජ පැකට් එකක් අසුරලා තියෙනවා. ඒක අපිට වගාවේදී විමල් බඳුන් 50ක් 55ක් වගේ ප්‍රමාණයකට තමයි ප්‍රමාණවත් වෙන්නේ. දැන් අපි අපේ ආයතනයේ දෙනවා ගොවි මහත්තුරු සමහර වෙලාවට වෙන ආයතන වලින් බීජ මිලදී අරගෙන වගාවට යම් යම් ආසාදිත තත්ත්ව ඇති වුණා කියලා. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට මේ වගේ සුදු පැහැවුණු හොඳ බීජ පැකට් එකකින් බීජ දැම්මහම එහෙම අසාධක වෙන හැකියාව බොහෝම අඩුයි. මම හිතන්නේ දැන් අපි බීජ පැකට් එකේ සම්පූර්ණ දිලීර ජාලයේ ගිය රෝග පරිබෝධ හානි වලින් තොර බීජ පැකට් එකකින් අපි වගා මළු වලට දැම්මහම බීජ නිසා ඒක වෙනවා නම් ඒක බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ගොවි මහත්තුරු වගාවේ සනීපාරක්ෂක කටයුතු ඒ වගේම වගාව කරන ආකාරයේ පොඩි පොඩි ගැටලු ඇතිවීමත් එක්ක. එතකොට සමහර වෙලාවට අපි බීජ වගා බඳුන් හදනකොට අවශ්‍ය ජලයේ ප්‍රමාණවත්ව යොදලා නැහැ. ඒ කියන්නේ එක්ක ප්‍රමාණවත් තරමට වඩා වැඩියෙන් වතුර අපේ මිශ්‍රණයට යෙදිලා තියෙනවා. එතන මිශ්‍රණයේ ප්‍රමාණවත්ව තියෙන්න ඕනේ වතුර ප්‍රමාණය වැඩියෙන් තියෙනවා නම් මේ බීජ වගා බඳුන්ට දැම්මහම දිලිර ජලය දුවන්නේ නැහැ. එතනින් නවතිනවා. කියන්නේ බීජ දාපු තැන ඉඳන් ටික දුරක් ගිහිල්ලා ජලය වැඩි නම් වගා බඳුනේ එතනින් පල්ලෙහාට බීජ ගමන් කරන්නේ නැහැ. ඒ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට දානකොට අපි වගා බඳුනක් ගත්තාම මේ බඳුනේ උඩට බීජ දැම්මහම ඒ බීජයි පුළුන් යැබයක් තියෙනවා. ඒකට ඉහළින් ওই දෙක අතර පොඩි ස්පේස් එකක් තියන්න ඕනේ ඉඩක්.
ඉතින් මේ ඉඩ තිබුණ නැතුව එක ළඟ තිබ්බොත් සමහර වෙලාවට බීජ වලට වතුර වැටිලා පුළු නැබේ තියෙන ජලය වැටිලා හරි බීජ ටික කුණු වෙන්න පුළුවන්. ඊට අමතරව බීජ චුට්ටක් අපි පොට් එකකට දැම්මම පොඩ්ඩක් විසිරුවා හරින්න ඕනේ. වටේ වැටෙන්නේ එක තැනම තියන්නේ නැතුව. මේ වගේ හේතු වලින් අපිට බීජ දාපු වගාමලු නරක් වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපි වගා බඳුන හරිම සුමට විදිහට බොහොම ආරක්ෂිතව තමයි හදා ගන්න ඕනේ. වැලි ඒ වගේ ලී කැබලි බෑග් එක සිදුරු වෙන දේවල් අඩු කර ගන්න ඕනේ. ඉතින් බෑග් එක කොහේ හරි සිදුරු වුණොත් ඒ තැන් වලින් පරිසරයේ තියෙන වෙනත් දිලීර ඇතුල් වෙන්න පුළුවන් අපේ දිලීර ජාලයේ යන්න කලින්. එතකොට ඒ තැන් වල වෙනත් දිලීර වර්ග ඇති වර්ධනය වෙලා කළු පැහැවෙලා එක්ක කොළ පැහැවෙලා එක්ක තැඹිලි පාට වෙලා මේ වගේ ආසාදිත තත්ත්ව වගාමලුවේ ඇති වෙන්න හැකියාව තියෙනවා. අපි නිෂ්පාදනය කරන බීජ පැකට් එක ග්‍රෑම් 200ක් තියෙනවා. මිල රුපියල් 200ක් වෙනවා. ඒ කියන්නේ වෙළඳපොලේ විවිධ මිල ගණන් වලින් බීජ පැකට් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ගොවි මහතට සහන දායි මිලකට තමයි බීජ ලබා දෙන්නේ. අපේ ආයතනය මගින් මෙතන පැමිණිලා වාගොල්ල රඹුකන වාගොල්ල ප්‍රදේශයේ තමයි අපේ ආයතනය පිහිටලා තියෙන්නේ. ඕනම කෙනෙකුට ඇවිල්ලා මිලදී ගන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් බීජ අවශ්‍ය නම් ඒ කියන්නේ අපි හිතමු බීජ පැකට් 50ක් 100ක් වගේ එක්වර අවශ්‍ය නම් අපිට පොඩි දැනුම් දීමක් කරන්න අපේ දුරකථන අංකය ගත්තොත් 035යි 22යි 66යි 275 035යි 22යි 66යි 275 මේ ආයතනයේට දැනුවත් කිරීමක් කරොත් අපි සතියක් දෙකක් ඇතුළත ඔබතුමාලට අවශ්‍ය බීජ ටික අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව දුර බැහැර ප්‍රදේශ අපි දැනටත් කරගෙන යනවා කුරියර් පහසුකම යටතේ දුර බැහැර ප්‍රදේශවල ඉන්න ගොවි මහතුන්ට අවශ්‍ය බීජ අපි ලබා දීම සිදු කරනවා. අපේ WhatsApp අංකයක් තියෙනවා. ඒ අංකය හරහා අවශ්‍ය තොරතුරු ලබා දුන්නාම අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ගෙදරටම බීජ පැකට් ටික ගෙනහිල්ලා දෙන්න. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපේ මම කලින් සඳහන් කර දුරකථන අංකයට කතා කරලා ඒ අවශ්‍ය පහසුකම සලසා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ දැන් ඉන්නේ අපේ වගා ඒකකයේ බිමල් වගා ඒකකයේ. මෙහිදී අපි සිද්ධ කරන්නේ අපේ බිමල් බීජ ඒකකයේ හදන බිමල් බීජ වගාවට නිකුත් කරන්න සුදුසුද කියලා පරීක්ෂා කරගන්න එක. එතකොට මෙහිදී අපි හදන බිමල් බීජ මේ ස්ථානයේදී වගා මළු වලට දාලා අපි ඒක ඩාර්ක් රූම් එකේ තියලා දිලීර ජාලය හොඳින් වර්ධනය වෙනවද කියලා බලලා ඊට පස්සේ අපි ඒක ග්‍රෝවින් හවුස් එකට මාරු කරලා ඒකේ මල් අරගෙන ඒ මල් වල ඒ ප්‍රභේදාත්මක ලක්ෂණ තියෙනවද මොන හරි දිලීර වෙනත් දිලීර ආසාදන හරි වෙනත් පලිබෝධ හානි හරි සිද්ධ වෙනවද කියලා බලලා විශේෂයෙන්ම මයිට හානි එන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා පරීක්ෂා කරලා බලලා තමයි අපි මේ ස්ථානයෙන් හොඳ බිම්මලක් ලැබුණාම අපි මේ බීජ ටික ගොවි මහතුන්ට නිකුත් කරනවා. ඉතින් අපි මෙහිදී අපි හදන බිම්මල් අලෙවි කිරීමක් සිද්ධ කරනවා. ඉතින් අපේ ගුණාත්මයෙන් යුතු අසවිස නැති අපේ මේ බිම්මල් මල් වල තේමාව වෙන්නේ fresh and healthy කියලා. ඉතින් අපි ඒ ඔස්සේ අපේ මේ බිම්මල් ප්‍රොඩක්ට් එක වෙළඳපොළට නිකුත් කරනවා. දැන් නිල්ක මහත්මිය දැන් අපි අර ඔබතුමිය කියවා අපිට මේ බිම්මල් බීජ නිෂ්පාදනයේ විවිධ පියවරවල් ඉතා හොඳින් විද්‍යානුකූලව මේ කටයුත්ත කළා. අපිට මේක ශේෂ්ත්‍රයේ දැන් ගොවීන් වගා කරනකොට ගොවීන්ගේ අත්දැකීම් එක්ක ඕන් කරන වගා කටයුතුත් එක්ක කොච්චර දුරට මේක සාර්ථකද? මේක ශේෂ්ත්‍රයට යවන්න වෙළඳ පොළට යවන්න කලින් ඕගොල්ලෝ මොන වගේ දෙයක්ද එවැනි කටයුතු පරික්ෂා කරන්න සිදු කරලා බලන්න. අපි බිම්මල් බීජ නිෂ්පාදනාගාරයේ හදන බිම්මල් බීජ ඒක ගුණාත්මයෙන් කොච්චර ඉහළද වගාව කොහොමද වගාව යසන්න කොහොමද මේ වගේ දේවල් පරීක්ෂා කරන්න තමයි අපි මේ ස්ථානය ආරම්භ කරේ. මේක ගිය අවුරුද්දේ තමයි ඉදිකිරීම කරේ. ඉතින් මේකේ අපි හදන බීජ අපි මෙතන වගා කරලා බලනවා. ඒ වගා කරලා බලලා සුදුසු බව ඒ කියන්නේ රූපීය ලක්ෂණ හරියට එක යම් යම් ප්‍රභේදවල තියෙනවද කියලා බලලා තමයි අපි ගොවි මහතුන්ට බීජ සපයන්නේ. ඉතින් මේ ස්ථානයේ මගින් අපිට මේ බිම්මල් ඒකකයේ මගින් අමතර ආදායමකුත් අපේ ආයතනයට ලැබෙනවා. මොකද අපි මෙතන අපේ මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනයක් නිසා පාරිභෝගිකයා හරිම කැමති අපේ බිම්මල් මිලදී ගන්න. ඉතින් බොහෝ පිරිසක් මෙතෙන්නම ඇවිල්ලා
ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් බිම්මල් මිලදී ගැනීම සිද්ධ කරනවා. ඒ මගින් අපිට ලොකු ආදායමකුත් ලැබෙනවා. ගොවි මහත්තුව අතේ තියෙනවා විශාල කොටසක්. ඒ කියන්නේ එයාලා තමයි මේ වගාව ප්‍රචලිත කරන්නේ. ඒකට මේ වගාව හොඳින් සිද්ධ කරන්න ඕනේ එයාලගේ වගා ගෘහවල. ඉතින් මේ වගා ගෘහයේ හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඒ වගේ කලවර කාමරේ කියන ඩාර්ක් රූම් එක හොඳට තියෙන්න ඕනේ. ඊළඟට ග්‍රෝවින් හවුස් එකේ තියෙන්න ඕනේ උෂ්ණත්වය, වාතාශ්‍රය, ආලෝකය මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක දිගු කතාවක් බිම්මල් වගාව ගත්තොත් ඉතින් ඒ වගාව කරන්න අවශ්‍ය තත්ත්ව අපි මේකේ ලබා දීලා තියෙනවා. ඉතින් ගොවි මහත්තුරු ඇත්තටම තමන්ගේ වගා ගෘහය හොඳම තත්ත්වෙන් තියාගත්තොත් තමයි අපි හොඳට හදන බීජ ටික ඒගොල්ලන්ගේ වගා එකකේ හොඳින් වර්ධනය කරලා හොඳ අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. දැනුවත් ඔබ බිම්මල් වගා කරන ගොවි මහත්මයෙක් වෙන්න පුළුවන්. ගොවි මහත්මයෙක් හෝ මහත්මියක් වෙන්න පුළුවන්. එතකොට ඔබට තිබුණු අර විශාල ගැටලුවක් මේ හොඳ ප්‍රමිතියෙන් යුතු බීජ ලබා ගන්න කොහොමද කියන්නේ. ඉතින් ඔබට දැන් දැඩි විශ්වාසයෙන් යුතුව වගකීමක් සහිතව බීජ මිලදී ගන්න හැකියාව තිබෙනවා. ඉතින් ඔබට හොඳම තැනක් තමයි මේ වාගොල්ල බිම්මල් බීජ නිෂ්පාදනාගාරයේ නිපදවන මේ බීජ වර්ග ඔබට ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි මේ බීජ නිෂ්පාදනය පමණක් නෙවෙයි. ඉතින් ඔබට ගිහිල්ලා මේ බීජ අර මෙතුමිය කියවනේ මේක අත්හදා බලනවා අපි ශ්‍රේෂ්ඨ කටයුතු වලදී කොච්චර දුරට සාර්ථකද කියලා. ඒ අස්වැන්නත් ගන්නට පුළුවන්. එහෙනම් ඔබටත් බිම්මල් විදිහට අස්වැන්න මිලදී ගන්නටත් බීජ විදිහට ගන්නටත් මේ මධ්‍යස්ථානයේ ඉතාම සුසු ස්ථානයක් කියලා අපි ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් එහෙමනම් අද අපිට මේ සියලු කටයුතු කරලා දුන්න අපේ නිලුක මහත්මිය ඔබට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි.